ඉලෝන් මස්ක්ගේ ඉඩියට් ඉන්ඩෙක්ස් එක ගැන අහලා තියෙනවද? ඉලෝන් මස්ක් ට්‍රිලියනර් කෙනෙක් වෙන්න මේන්ම රීසන් එක තමයි ඔය ඉඩියට් ඉන්ඩෙක්ස් එක. ඒක පොඩි සරල සමීකරණයක්. මේ සමීකරණය තමයි යාව ට්‍රිලියනර් කෙනෙක් කරන්න මේන්ම රීසන් එක මට අනුව නම්. ඉඩියට් ඉන්ඩෙක්ස් එක ඉලෝන් මස්ක් කියන්නේ මෙහෙම. මොකක් හරි ප්‍රොඩක්ට් එකක කොස්ට් එකයි ඊට පස්සේ ඒක හදන්න රෝ මැටීරියල් කොස්ට් එක තියෙනවානේ. බෙදුවම එන එකට තමයි මම ඉඩියට් ඉන්ඩෙක්ස් එක කියලා කියන්නේ. එතකොට හිතන්න උදාහරණයක් විදියට රොකට් එකකට ඕන පොඩි කොම්පෝනන්ට් එකක් $1000යි. හැබැයි ඒක හදන්න රෝ මැටීරියල්ස් වලට යන්නේ ඩොලර් අපි හිතමුකෝ 30ක් කියලා. 1000 බෙදීම 30. බෑ මට ඒක බෙදා ගන්න අමාරුයි. 50 කියමුකෝ. ඩොලර් 50යි උඩ ඩොලර් 1000යි. එතකොට 1000 බෙදෙනවා 50න්. එතකොට එතන ලොකු රේෂියෝ එකක් එනවා. එතකොට 100ට 2යි නම් 20ක්. එතකොට 1000ට 50ව 20ක් තියෙනවා. එතකොට ඉඩියට් ඉන්ඩෙක්ස් එක ඒකට 20යි. එතකොට ඒක හය ඉඩියට් ඉන්ඩෙක්ස් එක. ඕක මොකක් හරි මොහොතකදී ඉඩියට් ඉන්ඩෙක්ස් එක වෙනවා කියන්නේ ඔප්ටිමම් අවස්ථාව. ඒ කියන්නේ රෝ මැටීරියල් කොස්ට් එකමයි යන්නේ ෆයිනල් ප්‍රොඩක්ට් එක හදන්න කියන එක. ඉලෝන් මස්ක් කියන්නේ ඉඩියට් ඉන්ඩෙක්ස් එක වැඩි වෙනවා කියන්නේ ඔයා මෝඩයෙක්. ඒ කියන්නේ ඔයා අතරමැදියන්ට නැත්නම් වගේ ප්‍රොසෙස් එකේදී ලොකු මුදලක් නාස්ති කරගෙන තියනවා ඒක වැඩි වෙන්න කියලා. මේක කීයටවත් එක කරන්න අමාරුයි. හැබැයි අපි අර එකට කියන එක තමයි එන්ඩ් ගෝල් එක විදිහට තියාගෙන අපි ප්‍රොඩක්ට් එක ඔප්ටිමයිස් කරන්න ඕනේ. එතකොට දැන් ඉලෝන් මස්ක් කරේ දැන් අරක 1000යි නම් කොම්පෝනන්ට් එක එළියෙන් ගන්න තියෙන කොම්පෝනන්ට් එක රුපියල් ඩොලර් 1000යි. දැන් රෝ මැටීරියල් කොස්ට් එක ඩොලර් 50යි. එතකොට එයා කරන්නේ රෝ මැටීරියල් එක අරගෙන ඉන් හවුස් බිල්ඩ් කරන්න පුළුවන්ද බලනවා. ඒක ඊට වඩා අඩුවට. එතකොට අඩු ඉඩියට් ඉන්ඩෙක්ස් එකක් එයාට හම්බ වෙනවා. ඔය දැන් SpaceX වලදී වෙන වැඩේ තමයි SpaceX වලට ලොකුට ෆන්ඩින් තියෙන්නේ නැහැ. NASA වලට වගේ ෆන්ඩින් නැහැ SpaceX වලට. ප්‍රයිවට් එකක්නේ. එතකොට එයා කරන්නේ SpaceX එකේ තියෙන ඔය රොකට් හදන කොම්පොනන්ට් වල මිල අඩු කරගන්න ඔය ඉඩියට් ඉන්ඩෙක්ස් එක පාවිච්චි කරනවා. එයාගේ ඇතුලේ ප්‍රොසෙසර්ස් වලටත් එහෙමයි. එයා ගිහිල්ලා බලනවා මේ ප්‍රොසෙස් එක ඕනෙමද? මේ මෙතනින් ඉඳන් මේ කෑල්ල මේකට දාන්න ඕනද? රොකට් එකට මේ කෑල්ල නැතුව දුවන්න බැරිද? ඔන්න ඔය වගේ කතා අහනවා. එයාගේ බයෝග්‍රැෆි කියවුවම තේරෙනවා මෙයාකට පිස්සුද කියලා හිතන ගානට මිනිහා එක ගැන ඔබ්සෙස්. මිනිහා අර අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කරනවා. අනවශ්‍ය ප්‍රොසෙසර්ස් අයින් කරනවා. ඊළඟට මොකක් හරි කම්පොනන්ට් එකක් අර ඉඩියට් ඉන්ඩෙක්ස් එක වැඩි නම් එයා කරන්නේ ටක් ගාලා එයාගේ ඉන්ජිනියර්ස්ට කියනවා මේක මට මේ අයින් කරලා දෙන්න. මට මේක ඉඩියට් ඉන්ඩෙක්ස් එක අඩු කරන්න ඕනේ. 1000ට වඩා අඩු කරගන්න ඕන නම් අඩුම තරමේ 500ටවත් අඩු කරගන්න ඒගොල්ලෝ try එකක් දෙනවා. එහෙම තමයි එයා ඉඩියට් ඉන්ඩෙක්ස් එක යූස් කරේ. එතකොට ඒක නිසා SpaceX එකේ යාලා හදන රොකට්ස් වල මිල මාකට් එකට වඩා සෑහෙන අඩු වුණා. ඒක නිසා ඒක මේන් රීසන් එකක් වුණා ඔච්චර ඉන්වෙස්ටර් මේ කොන්ෆිඩන්ස් එකක් ඉලෝන් මස්ක්ගේ ප්‍රොඩක්ට් වලට එන්න. ටෙස්ලා බැටරි එකත් එහෙමයි. ටෙස්ලා බැටරි එකෙත් මේ ඒ කාලේ වෙනකොට ටෙස්ලා එනකොට බැටරි වල කොස්ට් එක සෑහෙන වැඩි. ඉලෝන් මස්ක් ඉඩියට් ඉන්ඩෙක්ස් එක එකෙදිත් යූස් කරා කියලා කියනවා. එයා ඒක පාවිච්චි කරලා අනවශ්‍ය දේවල් අයින් කරලා බැටරිය මිල ඉතාමත් අඩු කරනවා. ඒක නිසා අපිට ගොඩාක් අඩුවට බැටරි හම්බ වෙනවා. ඒකයි ටෙස්ලාත් ලෝකේ ඉහළටම එන්නේ. ලෝකේ වැඩිපුරම අලවියක් තියෙන එකක් බවට පත් වෙනවා ටෙස්ලාත්. එතකොට ඒකට රීසන් එක වෙන්න ඉලෝන් මස්ක් ඉඩියට් ඉන්ඩෙක්ස් එක. මේක අපේ කම්පැනි වලට විශේෂයෙන්ම අපේ ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුට්ස් වලට හැම එකටම පාවිච්චි කරන්න පුළුවන්. අපිත් try කරනවා මේක පාවිච්චි කරන්න. මේක කියනවට තරම් ලේසි නෑ කරන්න ගියාම. පට්ට අමාරු වැඩක්. අපි try කරනවා අපිට මාකටිං වලදී යන cost එක අනවශ්‍ය cost තියෙනවා නම් ඒව අඩු කරගන්නේ කොහොමද කියන එක ගැන අපිත් හැමතිස්සෙම කල්පනා කරනවා. මේක ඔයාලටත් කිව්වේ ඔයාලටත් පුළුවන් මේක කල්පනා කරලා බලන්න කොහොමද ඔයගොල්ලන්ගේ මාකටිං හැම දෙයකටම යන බිස්නස් එකේ තියෙන cost එක අඩු කරගන්නේ කියලා. මේකෙන් වාසි දෙකක් වෙනවා. ඉඩියට් ඉන්ඩෙක්ස් එක වැඩි කියන්නේ එළිය price එක සෑහෙන්න වැඩි. එළිය price එක සෑහෙන්න වැඩි දෙයක් ඔයාලට අඩු ගන්නට හදාගන්න පුළුවන් කියන්නේ ඔයාලට සෑහෙන ගේමක් ගහන්න පුළුවන් එකක් ලොකු ලාභයක් හොයන්න පුළුවන්. උදාහරණයක් විදිහට 5000කට විතර වියදමක් යන එකක් ඔයාලට රුපියල් 1000කට විතර හදාගන්න පුළුවන් නම් අනික් අයට ඒක හදන්න 3000ක් විතර යනවා නම් ඔයාලට ලොකු මාජින් එකක් හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට අඩු ගානට විකුණලා මාකට් පෙනිට්‍රේෂන් ප්‍රයිස් එකකට ඒක එළියට දාලා ඔයාලට මාකට් එකත් අල්ල ගන්න පුළුවන්. අර මේ වගේ වැඩ ගොඩක් කරන්න පුළුවන් මේ ඉඩියට් ඉන්ඩෙක්ස් එක හරියට පාවිච්චි කරොත් කියන තරම් ලේසි නෑ. ප්‍රොසෙසර්ස් ඔප්ටිමයිස් කරන්න ඕනේ, මිනිස්සුත් එක්ක වැඩ කරන විදිහ ඔප්ටිමයිස් කරන්න ඕනේ, සිස්ටම් හදන්න ඕනේ. ලොකු රිස්ක් එකක් ඉන්වෝල්ව් වෙනවා. ඒ කියන්නේ කොහේ හරි තියෙන ඇණයක් අරන් දාන එක ලේසි. ඒ ඇණේ මුලින් ඉඳන් හදනවට වඩා. හැබැයි අර ඒ වගේ අමාරු දෙයක් ඕවර්කම් කරලා ඉඩියට් ඉන්ඩෙක්ස් එක යූස් කරලා ඔයගොල්ලන්ගේ ප්‍රොසෙසර්ස් වල අනවශ්‍ය දේවල් කපලා අයින් කරා නම් අපිටත් මේ ඉලෝන් මස්ක් කරපු දේ කරන්න පුළුවන්. මේක ඇත්තටම පොසිටිව් සම් ගේම් එකක්. ඒ කියන්නේ මේක හැමෝටම බෙනිෆිෂල්. ඉඩියට් ඉන්ඩෙක්ස් එක අඩු කරගන්න හැම ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක්ම මේ try කරනවා කියන්නේ පාරිභෝගිකයට අඩු මිලට හොඳ සේවාවක් ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට පාරිභෝගිකයටත් ඒක වාසියි. එතකොට ඕවරෝල් මුළු ලෝකෙට මේක
හොඳක් වෙනවාම ලෝකෙටම සෙතක් වෙනවා මේ වගේ සිස්ටම් එකක් පාවිච්චි කරොත්. ඉතින් ඔයාලත් ඒක try කරලා බලන්න. ඔයාලගේ idea එක මොකක්ද ඉලෝන් මස්ක් ගැන? ඒකත් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මට නම් එයා ඉතින් පට්ටම හීරෝ කෙනෙක්. Thank you.